මම මේ දැන් ඕගොල්ලන්ට කියලා දෙන යන මේ සරල වීඩියෝ එඩිට් කරන CapCut use කරන අය 190ක් දන්නේ නැහැ. හැබැයි ඔයා ඒ ටික දන්නවනම් ඒ අර 110ට එනවා. ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් උනත් next level එකට ගන්න මේක වැදගත් වේවි. මම අද වෙනකොට වීඩියෝස් 1000කට වඩා එඩිට් කරලා ඇති. 1000 එකේ කෑලිවත් නැතුව ඇති. හැබැයි ඒ වීඩියෝස් තනි වීඩියෝ එක මිලියන 100ට වඩා ගියේව ඕන තරම් තියෙනවා. හැබැයි ඒ පොඩි යූස් කරලා ඉතින් අපි කෙලින්ම මොකක් හරි කම්පැනියක් ඒ වගේ දෙයක් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනකොට ගොඩක් ක්වොලිටි විදිහට එඩිට් කරනවා. ඉතින් මේ ටිප්ස් යූස් කරන්න ඔයාගේ කාලේ ගොඩක් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ වයිරල් කරගෙන උඩට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවා YouTube, Facebook ඒ ඔක්කොම ඔයාලට සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මේ ටිප්ස් ගොඩක් වැදගත් වෙයි. මම මේ ෆ්‍රී ඕගොල්ලන්ට මේ පොඩි සරල ටිප්ස් භාවිතා කරන්න මේව ගොඩක් අය දන්නේ නැහැ. හරි. ඉතින් අපි මුලින්ම කරමු කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එකක් ඩාර්ක් කරන්න කියලා බලාගමු. හරි. මං ඉතින් ටයිම් ලයින් එකට ගිහිල්ලා මුලින්ම කරගන්න තියෙන්නේ අපිට අවශ්‍ය වීඩියෝ එකක් ගන්න. දැන් මම හිතුව මේ වීඩියෝ කියලා මේකේ බලන්න වටේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ කියන්නේ මාව නිකන් හයිලයිට් වලට පේන ගතිය අඩුයි. ඉතින් ඒකට අපිට තව මෙතන මේ ලයිටින් ගතිය අඩු කරලා බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරගත්තොත් හොඳයි. හරි. මේක හරි සරල සිද්ධියක් තියෙන්නේ. අපිට මුලින්ම කරන්න තියෙන්නේ CapCut එකේ ගියාම මෙතන තියෙනවා ලයිබ්‍රරි. මේ ලයිබ්‍රරි වලට ගියාම මේ එක එක බෑග්ග්‍රවුන්ඩ් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මෙහෙම මේ නම්බර් එකක් නැති බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න ඕනේ නැත්නම් මේවා ප්ලේ වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඉම්පෝට් ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් එකක් ඒ කියන්නේ Google එකෙන් හරි සර්ච් කරලා මෙහෙම ගන්න පුළුවන්. දැන් මම ටයිම්ලයින් එකට ඇදලා දැම්මා. ඊට පස්සේ මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එක ෆිල් වෙන්නව ගත්තා. හරි. ඊට පස්සේ දැන් මේකට මාස්ක් එකක් දාන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ අපේ වීඩියෝ එක කම්පියුටර් එකේ ඕල්ට් කී එක ඔබාගෙන ඇදලා උඩට දානවා. ටයිම්ලයින් එක උඩට දැම්මම මේක වැටෙනවා. ඊළඟට ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න මෙතන දකුණු පැත්තට ගියාම රිමූව් බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. ඔටෝ රිමූවල් දුන්න ගමන් ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. ඊළඟට අපි අර මෙතන මේ බ්ලැක් ලේයර් එකට ආයි සිලෙක්ට් කරා. ඊට පස්සේ සිලෙක්ට් කරලා මෙතෙන්ට මාස්ක් එකක් දෙන්න ඕනේ. මෙතන මාස්ක් ටැබ් එක තියෙනවා. ඔන්න ඇඩ් මාස්ක් කියලා දුන්නා. ඊටන් අපි මේ ස්ප්ලිට් මාස්ක් එක තමයි ගන්නෙ. ස්ප්ලිට් මාස්ක් එක අරන් අපිට ඕන තැනට ඒ කියන්නේ අපිට පහළ ඉඳන් ඕන පහළ ඒ වගේ ඕන තැනක ඉඳන් අපිට ගන්න පුළුවන්. මේ අපි මෙහෙම අවශ්‍ය තැනකට ගත්තා. එතන ඉඳන් අපි මෙන්න මේ ඇරෝ එක උඩට අදිනවා. උඩට ඇද්ද ගමන් මේ අපිට ඕන විදිහට ඒක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. එතකොට මම මේකේ මේ ෆෙදර් එකක් දාගත්ත 100 වෙනකම්. ඒ කියන්නේ මට මේ ප්‍රමාණෙම ෆෙදර් වෙන්න ඕන හින්දා එහෙම දාගත්තා. හරි. දැන් ඊට පස්සේ අපිට මේකට පොඩි ඉෆෙක්ට් එකක් දුන්නොත් හොඳයිනේ. එතකොට අපි කරන්නේ මේකේ මෙතන තියෙනවා ඒ මාස්ක් ටැබ් එකේම මාස්ක් සෙටින් වල තියෙනවා කී ෆ්‍රේම්. එතකොට අපි මුලම මෙතන ටයිම්ලයින් එක මුලටම ගියා කී ෆ්‍රේම් එකක් ඇඩ් කරා. අපිට අවශ්‍ය තැනට ගියා. ඒ අපිට අගට අවශ්‍ය නම් අපි එතෙන්ට කී ෆ්‍රේම් එකක් ඇඩ් කරා. කී ෆ්‍රේම් එකක් ඇඩ් කරලා මේ මෙතන මෙන්න මෙහෙම අපි ලයිට් වෙන්න උඩට ගත්තා. ඉතින් ඔන්න ඔච්චරයි වැඩේ තියෙන්නේ. අපි දැන් මේක ප්ලේ කරලා බලමු කොහොමද කියලා. ප්ලේ කරාම එන්නේ මෙන්න බලන්න දැක්කද? ඉතින් හරි සරලයි මේ වැඩේ. නමුත් අර ඉස්සෙල්ලට වඩා මාව ටික හොඳට හයිලයිට් වෙලා පේනවා. ඉතින් ගොඩක් ඔය ස්ටුඩියෝ ඇතුලේ හැම වීඩියෝ කරන අයට මේක ගොඩක් හොඳයි. මොකද මේක ඇත්තටම නිකන් බ්‍රෑන්ඩින් වලට පවා හොඳ වීඩියෝ හදාගන්න හොඳට පුළුවන්. මේක ඒ කියන්නේ ඔඩියන්ස් එක හොයන ඒවට වඩා මේවා වෙන අපි ක්වොලිටි වීඩියෝස් හදන දේවල් වලට මේවා ගොඩක් වැදගත්. ඔව්. ඉතින් අපි දැන් ඊට පස්සේ බලමු කොහොමද ඔටෝ කට් ස්ලයිස් කියන්නේ. මොකද දැන් ගොඩක් වෙලාවට අපි වීඩියෝ එකක් කරනකොට අපිට ලොකු මහන්සියක් කරන්න වෙනවා මේකේ මේ එකෙන් එකට අපි කියන පොයින්ට් ඉතින් මේවට හරි සරල ක්‍රම CapCut වල තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අවශ්‍ය වීඩියෝ එක ගත්තොත් මේකේ දැන් මේ වීඩියෝ එකේ දිග අතර නවතින තැන්. ඒ කියන්නේ අනවශ්‍ය කෑලි කපන්න ටක් ගාලා අපිට පුළුවන් මේ වීඩියෝ එක උඩ ක්ලික් කරලා ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන එක ක්ලික් කරන්න. ට්‍රාන්ස්ක්‍රිප්ට් ක්ලික් කරපු ගමන් ෆිල්ටර් වර්ඩ්, පෝස්ට් වර්ඩ් මේ එක එක ඒවා මේ ඒ ටෙක්ස්ට් එක ඒවත් එක්කම පෙන්නනවා. එතකොට අපි පෝස්ට් මොනවද, රිපීට්ස් මොනවද, මේ ෆිල්ටර් වර්ඩ්ස් එක එක. එතකොට දැන් මට මේ පෝස්ට් ටික අයින් කරන්න ඕන නම් මම මෙහෙම පෝස්ට් ටික සිලෙක්ට් කරලා මේකේ මට ඒ ටික මෙතන මේ ඩිලීට් කරලා දාන්න පුළුවන්. මෙතනින් මම ඩිලීට් කරපු ගමන් ඒ පෝස්ට් ටික ඩිලීට් වුණා. එතකොට දැන් අපි බැලුවොත් මේ බලන්න මේ වීඩියෝ එක කට් වෙලා තියෙන්නේ මේ කෑලි ඒ තැන් වලට කට් වෙලා තියෙන්නේ අර වර්ඩ්ස් නැතුව. එතකොට අර මිනිසුන්ට බෝරින් ගතිය ඔක්කොම යනවා. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වගේ මේ පෝස්ට් වලින් එකෙන් එකට යනකොට අර එක තැන ගැස්සෙන ගතිය යනවා. ඉතින් අන්න ඒවත් අපිට නැති කරන්න පුළුවන්. දැන් ඊළඟ එක තමයි අපිට එන hiding cut points. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත කොහොමද වීඩියෝ එකක ඒ කියන්නේ අනවශ්‍ය ටෙක්ස්ට් යවා ගන්න කියලා. දැන් මේක ඔන්න මම දැන් ටෙක්ස්ට් යවලා තියෙනවා. හැබැයි මෙතන
දැන් මෙහෙම ගත්තාම මේකෙදි අපි දැන් එකම විදිහට මෙහෙම ඩික් ගාලා වුණොත් මෙතන ලොකු ගැටලුවක් එනවා. ඒකට අපිට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි අපි මේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට මේ sizes මෙතන ස්කේල් හරි කරලා ඒ වගේ ඕන sizes adjust කරගන්න. හැබැයි මේක මැනුවලි කරන්න ගියාම හරි කරදරයි. ඒ කියන්නේ අපිට මැනුවලි මෙහෙම ලොකු පොඩි එහෙම කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ගැටලුවක් එනවා. දැන් මේ වගේ මේ පොයින්ට් එකකට ගියාම මේ ගැස්සෙන ගතියක් පේනවා. ඇයි මෙහෙම ගැස්සෙන ගතියක් පේන්නේ? ඒකට හේතුව තමයි ඕන කෙනෙක් මේ පින්තූර එක ගියොත් අපේ ඇස් මට්ටමට තමයි යන්නේ. හැබැයි දැන් මේ වීඩියෝ එක ගත්තොත් මෙතන ඇස් එතන තියෙනවා මේකේ මේ මට්ටමේ තියෙනවා. ඉතින් අපි කොහොමද ඒක ඇඩ්ජස්ට් කරගන්නේ? අපිට මෙහෙම ඇද කර ඉන්න කරදරයි. එතකොට අපිට මේකට ලේසි දෙයක් තියෙනවා. මෙන්න මෙතන මේ වීඩියෝ මේ ප්ලේයර් ටයිම්ලයින් එකේ මෙතන උඩ මේ ඉරි තුනක් තියෙනවා. සරලව ওই ඉරි තුන ක්ලික් කරා ඊළඟට අපිට පුළුවන් මෙතන guides and rulers තියෙනවා. එතනින් අපි add horizontal guide කියන එක ගන්නවා. ඊළඟට මේ විදිහට එතකොට මෙහෙම අපිට guide එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපිට S මට්ටමට අපිට ඕන විදිහට මෙහෙම ගයිඩ්ලයින් එකක් මෙහෙම හදාගෙන, ඒ කියන්නේ S මට්ටමට දැන් මේක තනි ඉරක් ගත්තත් හරි මම මේනික ඉරි තුනක් ගත්තේ. එහෙම හදාගෙන ඊළඟට අපේ ඒ S මට්ටමනේ. එතකොට ඊළඟ පින්තූරේදී අපිට කරන්න තියෙන ඊළඟ වීඩියෝ එකේදී ඒ මට්ටමට වෙන්න අපි ගන්නවා. හැම වීඩියෝ එකේම අපි ඒ මට්ටම බැලන්ස් කිරීම තමයි කරන්නේ. ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරලා සයිස් ලොකු පොඩි කරලා මේ ලොකු දෙයක් නෑ මෙහෙම බැලන්ස් කර ගැනීම තමයි එතෙන්දී අපි කරන්නේ. හැබැයි දැන් අපි නිකන් ප්ලේ කරලා බලමු. fonts are different sizes. මේ එතකොට අර ඒක අපිට ඇහැට එච්චර ඒ කියන්නේ ඒක නිකන් ලොකු අමාරුවක් වෙන්නේ නෑ. නමුත් මේ වගේ එළිය වීඩියෝ වලටත් වඩා මේක ගොඩක් බලපානවා. අපි එකම තැන ඉඳන් නිකන් අර පොඩ්කාස්ට් මොඩල් එකට වීඩියෝ කරනවා නම් ඒක ගොඩක් බලපානවා. ඉතින් ඒ අයි ලෙවල් මේන්ටේන් කරගන්න අපිට ඒ දේ කරන්න පුළුවන්. මේ නැචරල් වලදී ඒක ලොකුවටම බලපෑවේ නැතත් ඒ දේ ඊට පස්සේ ඕගොල්ලන්ට දැන් මේකේ අන්තිමට මෙතන අපිට මේ guide and rulers වල මෙතන ආයි hide guides හරි මෙහෙම clear guides හරි දුන්නාම මේ guides ටිකත් යනවා. ඉතින් ওই විදිහට අපිට smooth විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද කොහොමද smooth zoom එකක් දෙන්නේ කියලා. ඉතින් මේක ගොඩාක් වැදගත්. මොකද අපි වීඩියෝ එකක් කරද්දී අපිට මොනවා හරි cut point ඒ වගේ දේවල් දුන්නාම මේකේ පොඩක් ඒ කියන්නේ අපිට අවශ්‍ය point එකේ attention එක ගන්න මේක ගොඩක් වැදගත්. අපි හිතමු දැන් අපිට දැන් මේක මෙහෙම දිගට මෙන්න මෙහෙම කියන් යනවට අමතරව මෙතනදී attention එකක් ගන්න ඕන නම් ක්ෂණික අපි ඒ point එකට අපි හිතමු මෙතනදී කියලා. එතකොට අපිට මෙහෙම වීඩියෝ එක select කරාම මෙහෙම transform තියෙනවා. ඉතින් මෙතන උඩ add keyframe ඕගොල්ලන්ට ක්ලික් කරන්න පුළුවන්. එතකොට මම එතන ඉඳන් මෙන්න මේ හරියට යනකොට මේ සල්ලි ටික එළියට එනකොට ආයෙ transform ක්ලික් කරගන්න. මොකද මට එතෙන්දි තමයි zoom වෙන්න ඕනේ. හරි. එතකොට දැන් ඕන කෙනෙක්ට එහෙම අරගෙන මෙතන ස්කේල් එක ගත්තාම සාමාන්‍යයෙන් මේවා ස්මූත් 120 විතර යනකම් ගත්තාම ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ. නමුත් දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්න ටිකක් වැඩි ප්‍රමාණයක් මේ වගේ zoom එකක් ගන්නවා. ඒ කියන්නේ මම ගොඩක් ලොකු zoom එකක් ගත්තා. හැබැයි දැන් මෙතන අපි මෙහෙම දැන් මේක ප්ලේ කරොත් දැන් මේක ඕන මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට අපිට මේක ඔන්න බලන්න ලංකාවට ගෙවන ඕන ලොකු වෙනකොට ඒක අර ස්මූත් ගතිය අපිට පේන්නේ නැහැ. අපිට හැබැයි දැන් මේ ස්මූත් ගතිය ගන්න ඕන නම් තව වැඩිපුර හරි සරල දෙයක් තියෙන්නේ. මේ key frame එක උඩ අපිට right click කරාම එනවා show variable කියලා බටන් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන right click කරාම show variable speed animation කියලා බටන් එකක් තියෙනවා. ඒතකොට අපි ඒක click කරාම මෙන්න මේ වගේ panel එකක් එනවා. ඒතකොට දැන් මෙතන ගත්තොත් මේ කෙලිම linear zoom එකක් තියෙන්නේ. දැන් මෙතන ඉඳන් එනකොට මේ linear. අපි මේක තව කොහොමද smooth කරගන්නේ? එතකොට අපිට දැන් මේ zoom වෙන්න ඕන තැන click කරාම මෙතන preset curves තියෙනවා. ඊට පස්සේ අපි preset curves උඩ click කරා ඊළඟට cubic ease කියන එක select කරා. දැන් බලන්න මේ කොහොමද මේ ගොඩාක් smooth වුණා. ඉතින් අපි දැන් ඒ ටික play කරලා බලමු. දැන් මේ හරියන curve එක YouTube Facebook legally ලංකාවට ගෙවන zoom එක කොච්චර smooth ආවද. ඉතින් ඔන්න එක ක්‍රමයක් මම zoom effect එක තව smooth විදිහට ගන්න හැටි කියලා දුන්නේ. ඔව්. ඉතින් මම ওই දැන් tips කීපයක් පෙන්නුවේ. මට මේ වීඩියෝ එකේ මුළු ඔක්කොම කරන්න බෑ. ඉතින් අපේ YouTube course එකේ මේවා සරලව එකෙන් එක අපි කියලා දෙනවා. මොකද කෙනෙක්ට
දැන් අපි හිතමු පිටරට ඔඩියන්ස් එකකට channel එකක් හදද්දී උනත් මේ වගේ tips වලින් ඔයාට ගොඩාක් කාලේ ඉතුරු කරගන්න පුළුවන්. කාලේ රන් හා සමානයි. මොකද මුලින්ම එකපාරට ඔයා අලුතෙන් channel එකක් හදපු ගමන් ඔයාට hire කරගන්න බෑ කට්ටිය video editing වලට. ඔයාට තමයි කරන්න වෙන්නේ. ඉතින් ඔයා ඒ හින්දා මේවා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයත් කැමති නම් මේවා deeply මේ වගේ points ඔක්කොම ඉගෙන ගන්න අපේ ගැමි academy එකේ අපේ YouTube course එකට ඔයාට join වෙන්න පුළුවන්. මම number එකත් පැත්තකින් දාන්නම්. ඉතින් freely අපි සල්ලි මොකුත් ගන්නෙ නැහැ නොමිලේ අපිව හම්බ වෙලා ඕන මේ දේයක් අපෙන් අහගන්න පුළුවන් අපි හැමදේම කියලා දෙනවා. ඉතින් එහෙනම් අපිට කෝල් එකක් දෙන්න.